හායි කොහොමද මගේ පුංචි පොඩිත්තු ටිකට ඔන්න ඔයාලව බලන්න මිතු with kids YouTube channel එකෙන් අදත් මම ඇවිල්ලා ඉන්නේ ඔන්න ඉතින් අදත් මම මගේ පුංචි පොඩිත්තන්ට අරගෙන ඇවිත් තියෙන වීඩියෝ එක රචනා වීඩියෝ එකක්. ඉතින් මගේ පුංචි පොඩිත්තන්ට වැදගත් වෙන ලස්සන සරල රචනාවක් සහ රචනා මාතෘකාවක් අදත් මම අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මොකක්ද අද මම අරගෙන ඇවිත් තියෙන රචනා මාතෘකාව සහ මොකක්ද ඒ රචනාව කියලා. ඔන්න අද මම මගේ පුංචි පොඩිත්තන්ට අරගෙන ඇවිත් තියෙන රචනා මාතෘකාව තමයි මගේ තාත්තා. ඉතින් මගේ තාත්තා කියන රචනා මාතෘකාවට ඉතාමත් ලස්සන සරල සහ අර්ථවත් රචනාවක් ලියන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔන්න මගේ තාත්තා කියන රචනා මාතෘකාවට අපිට ලියන්න පුළුවන් ඉතාමත් සරල වාක්‍ය 7ක් මං අද මගේ පුංචි පොඩිත්තන්ට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් මේ වාක්‍ය 7 ඉතාමත් සරලයි, ඒ වගේම ඉතාමත් ලස්සනයි, ඒ වගේම අර්ථවත් වාක්‍ය 7ක් තමයි මම මේ අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් මගේ පුංචි පොඩිත්තන්ට මගේ තාත්තා කියන මාතෘකාවට ලස්සන රචනාවක් ලියන්න කොහොමද කියලා මේ වාක්‍ය 7ෙන් ඔයගොල්ලන්ට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. හරි, අපි එහෙනම් බලමු ඒ වාක්‍ය 7 මොනවද කියලා. පළමුවෙනි වාක්‍ය තමයි මගේ තාත්තා ගොඩක් හොඳයි. දෙවෙනි වාක්‍ය ඔහු අපේ පවුල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. තුන්වෙනි වාක්‍ය මට පාඩම් කරන්න උදව් කරනවා. හතරවෙනි වාක්‍ය තමයි තාත්තා මාව සෙල්ලම් කරන්නත් එක්කන් යනවා. පස්වෙනි වාක්‍ය ඔහු මට හොඳ දේවල් උගන්වනවා. හයවෙනි වාක්‍ය මම මගේ තාත්තාට ගොඩක් ආදරෙයි. හත්වෙනි වාක්‍ය එහෙමත් නැත්නම් අවසාන වාක්‍ය තමයි මම ලොකු වෙලා තාත්තාව සතුටින් තියන්න කැමතියි. හරි. ඔන්න එහෙනම් මගේ තාත්තා කියන රචනාවට ලියන්න පුළුවන් අර්ථවත් වාක්‍ය 7ක් මම අද මගේ පුංචි පොඩිත්තන්ට අරගෙන ආවා. ඒ වාක්‍ය 7 ඔයගොල්ලෝ මොනවද කියලා දැන් දැක්කා. අපි එහෙනම් ආයෙත් සැරයක් ඒ වාක්‍ය 7 ටක් ගාලා මතක් කරගමු. මගේ තාත්තා. මගේ තාත්තා ගොඩක් හොඳයි. ඔහු අපේ පවුල වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. මට පාඩම් කරන්න උදව් කරනවා. මාව සෙල්ලම් කරන්නත් එක්කන් යනවා. මට හොඳ දේවල් උගන්වනවා. මම මගේ තාත්තාට ගොඩක් ආදරෙයි. මම ලොකු වෙලා තාත්තාව සතුටින් තියන්න කැමතියි. හරි. දැන් මේ වාක්‍ය 7ෙන් මගේ චූටි පොඩිත්තන්ට තේරෙන්නේ නැති ඔයාලගේ තාත්තා කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. අම්මා වගේම තාත්තත් අම්මයි තාත්තයි කියන දෙන්නම ගොඩක් හොඳයි කියලා. ඉතින් ඒ වගේම තමා තාත්තලා අපේ පවුල වෙනුවෙන් ඒ වගේම ඔයගොල්ලෝව ඇති දැඩි කරන්න ඔයගොල්ලෝ වෙනුවෙන් ගොඩාක් මහන්සිලා වැඩ කරනවා. ඒ වගේම තමයි අම්මලා වගේම තාත්තලාත් ඔයාලට ඔයාලගේ ඉස්කෝලේ පාඩම් වැඩ කරන්න උදව් කරනවා. ඒ වගේම තමයි අපේ පුංචි පොඩිත්තන්ව තාත්තලාට පුළුවන් හැම වෙලාවෙම ඔයගොල්ලෝව සෙල්ලම් කරන්න එක්කන් යනවා නේද? ඒ වගේම තමයි තාත්තලා පුළුවන් හැම වෙලාවෙම ඔයගොල්ලන්ට හොඳ දේවල් උගන්වන්නේ. නරක දේවල් කවදාවත් කියලා දෙන්නේ නැහැ. හොඳ දේවල් තමයි ඔයගොල්ලන්ට උගන්වන්නේ. ඉතින් ඔයාලා වෙනුවෙන් එච්චර කැපවීම කරන තාත්තට ඔයගොල්ලෝ ගොඩක් ආදරේ වෙන්න ඕන.
ඒ වගේම තමයි ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් අදිෂ්ඨාන කරගන්න ඕන ඔයගොල්ලෝ කවදා හරි ලොකු වෙලා ඔයාලගේ තාත්තව සතුටින් තියන්න. දුකක් නොදී යාළව සතුටින් තියලා ආදරෙන් බලාගන්න එක තමයි ඔයගොල්ලොන්ගේ වගකීම වෙන්න ඕන. ඔන්න ඉතින් නිතු with kids YouTube channel එකෙන් අදත් මම මගේ පොඩ්ඩන්ට ලස්සන රචනා මාතෘකාවක් අරගෙන ආවා. ඒ රචනා මාතෘකාවට ලස්සන රචනාවක් ලියන්නේ කොහොමද කියලත් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් මම අද අරගෙන ආපු රචනා මාතෘකාව වගේම රචනාව ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් අර්ථවත් රචනාවක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ තවත් රචනා මාතෘකා ඒ වගේම මගේ පොඩිත්තන්ට මොන වගේ වීඩියෝද තව ඉදිරියට මම අරගෙන එන්න ඕනි කියලත් මගේ පුංචි පොඩිත්ත ටික කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම ඉතාමත් ආදරෙන් ඔයගොල්ලන්ට මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට ඕන මොන වගේ වීඩියෝද කියලා කියන්න. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය පරිදි ඒ අවශ්‍ය වීඩියෝ අරගෙන එන්න මම කටයුතු කරනවා. ඉතින් මේ වගේම ඔයගොල්ලන්ට වැදගත් රචනා වගේම ඊට අමතර මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙත් මතක් කරා රචනා වලට අමතරව ඔයගොල්ලන්ට තවත් ඔයගොල්ලන්ගේ දැනුම වැඩි දියුණු වෙන වීඩියෝ ඉදිරියට මම මේ channel එකෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකට ඔයගොල්ලෝ කරන්න ඕන නිතු with kids YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම මම කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ට ඉදිරියට මොන වගේ වීඩියෝද වැදගත් වෙන්නේ කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා මගේ පොඩ්ඩන්ට ඒ වගේ වීඩියෝ ඉදිරියට අරගෙන එන්න ඔයගොල්ලන්ට. ඉතින් එහෙනම් අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වගේ තවත් වැදගත් අර්ථවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු අදට මං ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ආදරේ. පරිස්සමින් ඉන්න.